අයිබෝවන් අද අපි කතා කරමු ව්‍යාපෘතිකලමනාකරන ලෝකයේ ගොඩක් වෙලාවට කතා බහට ලක් වෙන සමහර වෙලාවට ටිකක් පටලැවෙන කාරණයක් ගැන. ඔව් ඒ තමයි ස්ක්‍රම් මාස්ටර් කෙනෙකුයි ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙකුයි අතර තියෙන වෙනස නේද? හරියටම. මොකද මේ භූමිකා දෙකේ නම් ඇහුනට හරියටම වගකීම් ඇහුම් පැහැදිලි නැති වෙන්න පුළුවන්. ඉතින් අද අපි ගැඹුරින් බලමු මේ දෙකේ වෙනස මොකද්ද? එයාලගේ ප්‍රවේශයන්, වගකීම් මේ ඔක්කොම කොහොමද වෙනස් වෙන්නේ කියලා. හොඳයි. ඒක වැදගත් මාතෘකාවක්. මොකද තාක්ෂණයත් එක්ක ව්‍යාපෘති කරන විදිය වෙනස් වෙලුවානේ. ඔව්. ඉතින් ස්ක්‍රම් මාස්ටර් ගැන කතා කරන්න කලින් අපි පොඩ්ඩක් අර පසුබිම මතක් කරගමුද? එජයිල් සහ ස්ක්‍රම්. අනිවාර්යයෙන්ම මොකද ස්ක්‍රම් මාස්ටර් ඉන්නේ ස්ක්‍රම් පරිසරයකනේ. එජයිල් කියන්නේ අර දන්නවනේ ලොකු සැලැස්මකටම බැඳිලා ඉන්නේ නැතුව වෙදස්කම් වලට ඉක්මනින් හැඩ ගැහෙමින් පාරිභෝගිකයා එක්ක එකතු වෙලා වැඩ කරන. ඔව් එකතු වෙලා ටික ටික වටිනාකමක් එකතු කරන ක්‍රමවේදයක් දර්ශනයක් වෝටර්ෆෝල් වලිය නෙවෙයි. ස්ක්‍රම් කියන්නේ එතකොට ඒ එජයිල් ක්‍රියාත්මක කරන්න තියෙන එක රාමුවක්. අර ස්ප්‍රින්ට් වලට කඩලා වැඩ කරන විදිහ. හරියටම බහුලවම පාවිච්චි වෙන ඇජයිල් රාමුවක් ස්ප්‍රින්ට් කියන කෙටි කාල සතියක් දෙකක් වගේ ඒ කාල සීමා ඇතුලේ වැඩ කරලා ප්‍රතිඵලයක් දෙනවා. එතකොට ප්‍රොඩක්ට් බෑක්ලොග්, ස්ප්‍රින්ට් ප්ලෑනින්, ඩේලි ස්ක්‍රම් වගේ දේවල් තියෙනවා. හරි. එතකොට ඔන්න ඔය ස්ක්‍රම් රාමුව ඇතුලේ තමයි ස්ක්‍රම් මාස්ටර් ඉන්නේ. කවුද මේ ස්ක්‍රම් මාස්ටර් කියන්නේ? එයාගේ කාර්යභාරය මොකද්ද? අර සර්වන්ට් ලීඩර් කතාවක් තියෙනවානේ. ඕ ඒක තමයි මූලිකම තේ. ස්ක්‍රම් මාස්ටර් කියන්නේ අර අනදෙන ලොක්කා වගේ නෙවෙයි. එයා කණ්ඩායමට සේවය කරන උදව් කරන නායකයෙක්. සර්වන්ට් ලීඩර්. ඒ කියන්නේ එයා බලන්නේ කණ්ඩායම ස්ක්‍රම් හරියට අනුගමනය කරනවද? එයාලගේ වැඩවලට බාධා එනවද? එහෙම එනවනම් ඒව අයින් කරන එක. බාධා ඉවත් කරන එක. ඔව්. ඒ වගේම ඇජයිල් ගැන කණ්ඩායමට උගන්වන්න එක, කෝච් කරන එක. අර ස්ක්‍රම් මීටින්ග්ස් තියෙන්නේ. ඩේලි ස්ක්‍රම්, ස්ප්‍රින්ට් ප්ලෑනින් ඒවට පහසුකම් සලසන එක. එයා කණ්ඩායමට කියන්නේ නැහැ මේක මේම කරන්න කියලා. එයා උදව් කරනවා යාලටම තීරණ ආරම් ස්වයං සංවිධානය වෙන්න. හරියටම කණ්ඩායම ආරක්ෂා කරනවා බාහිර බලපෑම් වලින්. එතකොට තමයි අර ප්‍රොජෙක්ට් මැනේජර් එහෙම නැත්නම් ව්‍යාපෘති කළමනාකරු කියන කෙනාගෙන් වෙනස් වෙන්නේ නේද? එයාගේ වගකීම ඊට වඩා ලොකුයි වගේ. ඔව් අනිවාර්යයෙන්ම. ව්‍යාපෘති කළමනාකරණය කියන්නේ ස්ක්‍රම් වලට වඩා පුළුල් දෙයක්. ඕනම කර්මාන්තයක තියෙන්න පුළුවන්. ඉදිකිරීම, IT, සෞඛ්‍ය හැම එකකම. ඔව්. ව්‍යාපෘතියක් කියන්නේ නිශ්චිත ඉලක්කයක්, નિયમિત කාලයක්, අයවැයක්, විෂයපතයක් ඇතුළේ ඉටු කරන එකනේ. ප්‍රොජෙක්ට් මැනේජර් PM තමයි ඒකට වග කියන්නේ. හරියටම. PM තමයි ව්‍යාපෘතිය සලසුම් කරන්නේ, සම්පත් වෙන් කරන්නේ, අයවැය හසුරවන්නේ, කාලසටහන් හදන්නේ, අවදානම් කළමනාකරණය කරන්නේත් එයා. ඒ කියන්නේ යාට විධිමත් බලයක් අධිකාරියක් තියෙනවා ස්ක්‍රම් මාස්ටර්ට වඩා. අනිවාර්යයෙන්ම. ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමේ සම්පූර්ණ වගකීම PM ගාව තියෙන්නේ. යාට වෝටර්ෆෝල්, එජයිල්, හයිබ්‍රිඩ් ඕන ක්‍රමයක් පාවිච්චි කරන්නත් පුරාම ව්‍යාපෘතිය අනුව. එතකොට අවධානය යොමු කරන තැන් පැහැදිලිවම වෙනස්. ස්ක්‍රම් මාස්ටර් බලන්නේ කණ්ඩායමයි ස්ක්‍රම් ක්‍රියාවලියයි. ඔව් කොහොමද වැඩේ කරන්නේ කියන එකට උදව් කරනවා. PM බලන්නේ අර ලොකු පින්තූරේ ස්කෝප්, ටයිම්, බජට්, ව්‍යාපෘති ඉලක්ක. හරියටම මොකක්ද ලබා දෙන්න ඕන කියන එකයි ඒ සීමාවන් ඇතුලේ ඒක දෙන එකයි යාගේ වගකීම. හැබැයි සමහර තැන්වල මේ දෙක පටලවෙන අවස්ථා තියෙනව නේද? සමහර විට PM කෙනෙක් ස්ක්‍රම් කණ්ඩායමකට නායකත්වය දෙනකොට ඔව් ඒක වෙන්න පුළුවන්. PM කෙනෙක් අරලාගේ සාම්ප්‍රදායික කමාන්ඩ් ඇන්ඩ් කන්ට්‍රෝල් විදියට ස්ක්‍රම් ටීම් එකකට නියෝග දෙන්න ගියොත් එතන අර ස්ක්‍රම් වල තියෙන ස්වයං සංවිධාන ගතිය නැති වෙන්න පුළුවන්. ඒ වගේම ස්ක්‍රම් මාස්ටර්ට බෑ ව්‍යාපෘතිය අයවැය වෙනස් කරන්න. එහෙම නැත්නම් ස්කෝප් එක වෙනස් කරන්න. ඒක PM ගේ තීරණය. ඉතින් ඒ සීමාවන් හරියට තීරම් ගන්න ඕන. භාවිතා කරන මෙවලම් වලත් වෙනසක් තියෙනවා කිව්වා නේද? ඔව් ස්ක්‍රම් මාස්ටර්ලා ගොඩක් වෙලාවට Jira, Trello වගේ අර agile boards පාවිච්චි කරනවා වැඩ ටික track කරන්න. PMලා MS Project, Primavera, Asana වගේ සමස්ත ව්‍යාපෘතියම කළමනාකරණය කරන්න පුරුවන් tools පාවිච්චි කරනවා වැඩි. හරි. එතකොට කෙනෙක් මේ භූමිකාවකට එන්න ඕනේ නම් මොන වගේ අධ්‍යාපන පසුබිමක්ද සුදුසුකම්ද අවශ්‍ය වෙන්නේ? ස්ක්‍රම් මාස්ටර් කෙනෙක් වෙන්න නම් IT, computer science සමහර විට business වගේ උපාධියක් එක්ක agile සහ ස්ක්‍රම්
ස්ක්‍රම් ගැන හොඳ දැනුමක් තියෙන්න ඕන. අර සහතික එහෙමක් තියෙන ඕන CSM PSM වගේ. ඔව් ඒ වගේ සහතිකයක් තියෙන එක ගොඩක් වටිනවා. Certified Scrum Master CSM, Professional Scrum Master PSM වගේ. ඇත්තටම agile කණ්ඩායමක වැඩ කරලා පළපුරුද්ද තියෙන එකත් ලොකු දෙයක්. Project Manager කෙනෙක් වෙන්න යන පාර ඊට වඩා ටිකක් පුළුල් වගේ. ඔව් ව්‍යාපාර, ඉංජිනේරු, IT, project management වගේ ඕනම ක්ෂේත්‍රයක උපාධියක් වෙන්න පුළුවන්. ඊට අමතරව ව්‍යාපෘති කළමනාකරණය ගැනම තියෙන ඩිප්ලෝමා HND වගේ සුදුසුකම් උදාහරණයක් විදිහට HND PM වගේ ඒවා ගොඩක් වැදගත්. PMP, Prince2 වගේ ජාත්‍යන්තර සාතිකක් තියනා නේද? අනිවාර්යයෙන්ම. ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ප්‍රොෆෙෂනල් කියන්නේ ලෝකෙම පිළිගන්න එකක්. ඒ වගේම Prince2 ජනප්‍රියයි. හැබැයි PM කෙනෙක්ට අර කණ්ඩායම් මෙහෙवला ව්‍යාපෘති කරලා ප්‍රායෝගික පළපුරුද්ද කියන එක නම් අත්‍යවශ්‍යයි. ඉතින් Tamanට ගැළපෙන්නේ මොකක්ද කියලා තෝරගන්නේ කොහොමද? ඒක ඇත්තටම තමන්ගේ කැමැත්ත මත තීරණය වෙන්නේ. කෙනෙක් ඇජයිල් වලට කණ්ඩායම් එක්ක වැඩ කරන්න, එයාලට උදව් කරන්න, විශේෂයෙන් IT software පැත්තට කැමති නම් Scrum Master හොඳයි. හැබැයි අර ලොකු වගකීම අරගෙන ඕනම කර්මාන්තයක මුල ඉඳන් අගට ව්‍යාපෘතියක් ගෙනියන්න ස්කෝප්, ටයිම්, බජට් ඔක්කොම බලා ගන්න කැමති නම් ප්‍රොජෙක්ට් මැනේජර් තමයි හරි. ඔව්. වැදගත්ම දේ තමයි මේ භූමිකා දෙකම අද කාලේ ගොඩක් ඉල්ලුමක් තියෙන වටිනා වෘත්තීන්. නියමයි. එහෙනම් සාරාංශයක් විදිහට ගත්තොත් ස්ක්‍රම් මාස්ටර් අවධානය දෙන්නේ ක්‍රියාවලියට සහ කණ්ඩායමට කොහොමද වැඩේ වෙන්නේ කියන එකට. ප්‍රොජෙක්ට් මැනේජර් අවධානය දෙන්නේ සමස්ත ව්‍යාපෘති ඉලක්කවලට සහ සීමාවන්ට. මොකක්ද කරන්න ඕන සහ ඒක කරන්න තියෙන බජට් ටයිම් එක ඇතුලේ. හරියටම අවසාන වශයෙන් පොඩි දෙයක් හිතන්න ඉතුරු කරන්නම්. අද කාලේ ව්‍යාපෘති හරිම සංකීර්ණයිනේ. ඉතින් කෙනෙක්ගේ තනතුර ස්ක්‍රම් මාස්ටර්ද ප්‍රොජෙක්ට් මැනේජර්ද කියන එක පැත්තකින් තිබ්බොත් මේ භූමිකා දෙකේම තියෙන දක්ෂතා, ඒ කියන්නේ කණ්ඩායමට උදව් කරන ගමන්ම අර ලොකු ඉලක්කය දිහා බලන්න තියෙන හැකියාව මේ දෙකම එකතු කරගන්න පුරුවන් නම් ඒක කොච්චර වටිනවද? ඒක ඇත්ත. ඒ කියන්නේ දෙකේම කුසලතා තියෙන එක වෘත්තීය වශයෙන් ගොඩක් සාර්ථක වෙන්න උදව්වක් වෙනවා. අනිවාර්යෙන් මේක ගැන තවදුරටත් හිතන්න වටින කාරණයක්.